කීයද මම තැඹිලි? 170. 170. 99. 1999. දැන් 1999 ඉඳන් මේ ලැලිද? ඔව් ඒක මම තමයි හොඳ. ෆෝන් නම්බරේ තෝම කියන්නකෝ. ඉදිරිය ටොයිලට් එක නැද්ද? ටොයිලට් එක නැතුව දුක්ඛින නවාතේ දාන්න. ළමයෙකුත් ඉන්නවා ගෑල්ලම තියෙන ගෑල්ලම ඒවත් ඉතින් මොනා කරන්නේ? ඔව්. මොන්න දැන් කතාවක් තියෙනවා. ඔව්. කීයද මම තැඹිලි? 170. 170. මේ කුරුම්බ නෙමෙයි තැඹිලි කපන්න කිව්ව. කමන්නේ කුරුම්බ දැන් කැපුලිනේ. ඔව් කමන්නේ. ඔව් කුරුම්බ කිරේ කබ්බමු ගමේ විදිහට. දැන් මේක දාලා කොච්චර කාලයක් වෙනවද මාමේ? හා? මේක දාලා කඩේ දාලා කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 20ක් විතර යනවා. බිස්නස් හොඳයි? අවුලක් නැහැ නේ. මේ කඩේ තියෙන්නේ මෙතන නම කියන්නකෝ. කොයි හරියද මේ? බෝලියක්ද නේ? බෝලියක්ද නේ? බදුල්ල මහියංගන පාරේ බෝලියක්ද? මේ පොඩි කඩයක් තියෙන ලෑලි වලින් ගහලා. ලෑලි වලින් ගහලා තියෙන්නේ නේ. එන්න මේ පැත්තට ආවොත් බදුල්ල පැත්තට ආවොත් ප්‍රධාන පාරයිනෙම තියෙන්නේ නේ. අනිවාර්යෙන් පූල් එකක් බීලා යන්න පුළුවන්. වතුරක් තියෙනවනේ. මේ වතුර හින්දෙන්නෙම නැද්ද? නෑ හින්දෙන්නෙම නෑනේ. අවුඩ ඇලක් තියෙනවද? ඒතර මේ කුඹුරු හැම කාලෙටම කරනවද? කන දෙයක් විතරයි. බිස්නස් තියෙනවද මාමේ? සේප් එක යදගෙන යනවා නේ. තැඹිලි විතරද විකුණන්නේ? තාම මොනවාරි දාගන්න. තේ. නියම තැන ඈ. ඇත්තටම සුපිරි. ඇත්තට මේවා කඩවලට තමයි හරියන්න ඕනේ. ඈ මේ සිමෙන්ති වලින් මේ බැඳලා තියෙන්නේ නේ. ඔක්කොම ලැලිද? ඔව්. ඔක්කොම ලැලිනේ. ඇතුළෙත් ලැලිද? ඇතුළෙත් ලැලිනේ. ඇතුළෙත් ලැලිද? ඇතුළේ කඩයක් තියෙනවනේ. ඇතුළේ තේනේ. ඔව්. මම කොච්චර කාලයක් වෙනවද? 99. 1999. දැන් 1999 ඉඳන් මේ ලැලිද? ඔව් ඒක මම තමයි හොඳ. ඈ? දුව තමයි නේ. වාහනත් එනවනේ. ඇතර මේ පැත්තට ආවොත් එන්න හොඳේ. ඇවිල්ලා අනිවාර්යෙන් මේ මාමගේ මේ දුප්පත් මාමගේ නම මොකද? දිලිප්. ඈ? දිලිප්. මේ මාමගේ අනිවාර්යෙන් තැඹේ ගෙඩියක් කුරුම් ගෙඩියක් බීලා යන්න අනිවාර්යෙන් මේ මනුස්සුන් තමයි හරියන්න ඕනේ හැමදාම. මේ පේනවනේ බදුල්ල මහියංගන පාර තමයි මේ කඩේ තියෙන්නේ. ඇත්තට මේ මනුස්සුන්ට තමයි හරියන්න ඕනේ හැමදාමත්. මේ කුරුම්බ ගෙඩිය එච්චර ගාණක් වෙන්නේ නැහැ. නමුත් දුප්පත්කම කියන එක තව ලංකාවේ මේ වගේ මිනිස්සු කීයක් ඉන්නවද? මේ ලැලි වලින් ගහලා තියෙන්නේ. අනිකර ලැල්ලෙන් තියෙන්නේ. වතේම තියෙන ලැලි වලින් තියෙන්නේ. සල්ලි නැති ඉසානේ සාමාන්‍ය මිනිහෙක් සිමින් දාලා ඔක හදාගන්න බැරුව වෙන්නේ 1999 පටන් ගන්න තියෙන්නේ. දැක්කනේ 1999 පටන් ගන්න තියෙන්නේ. මේ පැත්තෙන් ආවොත් බදුල්ල මේ පැත්තෙන් ආවොත් මහියංගන. මෙහෙට යන්නේ මහියංගන පැත්තට මේ යන්නේ. රොඩි උත් නවත්තලා තියෙනවා. ඉදිරිය ටොයිලට් එක නැද්ද? ටොයිලට් එක නැතුව දුක්ඛින නවාතේ දාන්න. ළමයෙකුත් ඉන්නවා ගෑල්ලම තියෙන ගෑල්ලම ඒවත් ඉතින් මොනා කරන්නේ? ඔව් ඉතින් මේකේ හැමද ජීවත් වෙන්නේ? ගෙදර තියෙන උඩා. ආ ගෙදර උඩා. මේකෙන් තමයි ජීවත් වෙන්නේ. මේක තමයි. ඇත්තටම පුළුවන් නම් ටොයිලට් එකක් වුණත් හදා දෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නවනේ උදව්වක් කරන්න. මේ තන සුපිරි තැනක් ඈ. අය බලන්නකෝ මේ වටපිටාව 90 කිසාම මේ කඩේ තියෙන්නේ. රුපියල් 90කින්. ඔව්. ඒ කියන්නේ ඒ දවස් රුපියල් 90කින්. 99 රුපියල් 90 තමයි. මට සිරියනනේ. කැලේ ගිහලා විදිල්ලක් කරනවා අතේ තිබු හල්ලි උන්නා. ඈ. ඊට පස්සේ කකුල් ගානේ පොරනවා නම් තුන්වල පස්සේ තුන්වත් යන කෙනෙක් බක්තියක් ගහගෙන ආවේ පොඩි. ඔව්. ඒක රොඩ් දාගෙන.
බලන්නකෝ ඉතින් නේ. ඒ ගැටගහ ජීවිතේනේ තාම යන්නේ. මොනවද දැන් ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා. ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔය ලොකු පුතා කැම්පස් යන්න තේරුණා. ආ. ගියේ නෑ. ආයෙමනේ. දාතර වීදම් කරගෙන යනවා. කොම්පල්ටයි. ඉඳ තියෙනවා. ෆෝන් නම්බරෙත් කියන්නකෝ ඔයාගේ. මතක නැහැ. නේද? යාර කමන්න මෙතන ඇඩ්‍රස් එක කියන්නකෝ. බෝලියත් සිසුගම වෙලේ කඩේ. බෝලියද්ද සිසුගම වෙලේ කඩේ දිලි. වෙලේ කඩේනේ. දිලි. දිලීප් ඉස්සරහ නම දා ගන්න ඕනේ. තුල්ල මයියානේ පාර ආවොත් එහෙම බන්ධනාගාරේ පහු කරලා ටික දුරක් යනකොට පාර අයින තියෙන්නේ. බන්ධනාගාර පොඩ්ඩක් පහු කරලා යනකොට තමයි මෙන්න මේ චූටි කඩේ තියෙන්නේ. අනිවාර්යෙන් එන්න ඕනේ නේ. අනිවාර්යෙන් ඇවිල්ලා මෙන්න මේ අපේ මාමට තැඹේ ගෙඩියක් බීලා කුරුම් ගෙඩියක් බීලා සපොට්ටයක් දීලා යන්න. එන මම ජයෝ ඈ. එසේ මේවා. හැමදාමත් ඔයාලට මේ හරියන්න ඕනේ ඈ. ළමයි තුන්දෙනෙක් තියා ඉතින් මම මේකේ තමයි ජීවත් වෙන්නේ. ඒකනේ. ඒක ගහගත්තේ මේ බුලක් කඩන්න යන. මුලක් කඩන්න යන්න. ඔව්. වත් ටික තියෙන මොනා කරන්නේ? ජීවත් වෙන්න බුලක් කොල්ක කරාගෙන යනවා. හැමදාමත් හරියන්න ඕනේ. හොඳේ? අනිවාර්යෙන්. ෆෝන් නම්බරේ තෝම කියන්නකෝ. ෆෝන් නම්බරේ ඇවිල්ලා 0යි 0යි 77යි 77යි 800 600 යෝල් 600 689 පොඩි මම කියනවා. මෙන්න විදිහට ෆෝන් නම්බර් 077යි 68 92 167 දිලීප් කුමාර. මෙන්න අපේ මාමා පුළුවන් නම් සහයෝගයක් දෙන්න. අනිවාර්යයෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා කවුරු හරි සපෝට් එකක් දෙයි කියලා. මේ තන හරි චුට්ටක් හදා ගන්න මේ බලන්නකෝ නේ. අකරමු තුලන් ගිහලා දී චූටි කඩයක් තියෙන්නේ. හරි මම මෙන්න දරුවන්ගේ සරණයි.